අද පොඩි වෙනසකටත් එක්ක හිතුණා බාබකියු එකක් කරන්න. ගෙදර අය එකතු වෙලා අපි හවස බාබකියු එකක් කළා. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් හැමදාම වගේ බාබකියු වැඩේ කළේ ඔක්කොම මගේ පුතා. මම කළේ සේරම දේවල් මැරිනේට් කරලා යාට ලෑස්ති කරලා දුන්නු එක විතරයි. අපි බලමු කොහොමද බාබකියු එක සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම මම චිකන් ටික මැරිනේට් කරා කලින්ම චිකන් ලෙග්ස් ගත්තේ. ඒකට දැම්මා ඉතින් ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, ginger garlic දැම්මා. විනාගිරි ටිකක් දැම්මා. සෝයි සෝස් ටිකක් දැම්මා. තව ඩාර්ක් සෝයි සෝස් උත් දැම්මා. මේවයි ප්‍රමාණ නම් මම දැම්මේ නෑ. ඔයාලට ඔයාලගේ රස අනුව මේව ඇත්තටම දාගන්න පුළුවන්. අන්තිමට මම මස්ටර්ඩ් සෝස් ටිකුත් එකතු කරා. තව හනි ටිකක් දැම්මා. මේ සෑලි දෙකක් විතර. ඊට පස්සේ හොඳට මික්ස් කරා. ඊට පස්සේ තෙල් ටිකක් ස්ප්‍රේ කරලා මේක වහලා තිබ්බා මැරිනේට් වෙන්න. මේ මැරිනේට් කරන්නේ දැල්ලෝ ටිකක්. දැල්ලෝ ටික ඉස්සෙල්ලා හොඳට හොදලා සුද්ධ කරලා අරන් තියෙන්නේ කෑලි කපාගෙන. ඒකටත් ලුණු ගම්මිරිස්, කෑලි මිරිස්, ginger garlic, soy sauce, oyster sauce එහෙම දාලා අනලා තෙල් ටිකකුත් දාලා ඒක කලවම් කරලා ඒකත් මැරිනේට් වෙන්න තිබ්බා. ඉතින් ඔයාලා මේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. මම කැමති ඔයාලගේ අදහස් දැනගන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉස්සෙල්ලාම මස්ලස් ටික ග්‍රිල් කරා ඒක කුක් කරගන්න. අන්නාසි පෙති ටිකත් අපි ග්‍රිල් කරනවා. තව සොසේජස් ටිකකුත් ගත්තා.
බීෆ් ටිකකුත් අපි ග්‍රිල් කරා. හැබැයි ඒක මැරිනේට් කරන හැටි නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ දාන්නේ දැල්ලෝ ටික. රටලුණු පෙති කපලා ඒකත් බාබකියු කරා. මස්ල්ස් වල එක පියනක් ගලවලා ඒ වලට උඩින් ගාලික් බටර් ටිකක් ගාලා තමයි මේ තීලා තියෙන්නේ. ආයි ටිකක් රත් වෙන්න. ඊට පස්සේ චෙඩා චීස් ටිකක් දානවා මස්ල්ස් වලට උඩින්. මේක ගොඩක් රසට තිබුණා ඇත්තටම. පාම් පෙති වලට ගාලික් බටර් ගාලා ඒක ටෝස්ට් කරලා ගත්තා. ඉතින් ওই විදිහට තමයි අපේ බාබකියු එක කළේ. ඒ තියෙන්නේ අන්තිමට ප්ලේට් එක. බීෆ් නම් තාම කුක් වෙනවා. ඉතින් කෑම ටික රසට තිබුණා. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. අපි ආයෙත් හම්බෙමු දවසක. ඔයාලා හැමෝටම සුබ දවසක්.